දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපේ ගේට්ටුවේ ඒ බෝක්කුවට හිටියේ කෙදිරි ගාන සද්දෙට තමයි මම මෙයාව කතා කරලා කෑම ගෙනල්ලා දීලා එළියට ගත්තේ. එයා රතිඤ්ඤා වලට මං හිතන්නේ බයේ තමා දෙසැම්බර් මාසේ ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ මං එයාට ඉදාන් හොඳට කන්න බොන්න දෙනවා. බෙහෙත් ඉද්දා රේබීස් එක ඉද්දා කටුව කනේ වට බෙහෙත් ඉද්දා. ඉතින් නමකුත් දැම්මා චූටි කුකු කියලා. දැන් එයාගේ නම චූටි කුකු. ඉතින් එයා හරිම ආදරණීය සතෙක්. බලන්න ඊයේ මෙයා හවස කෑම කන්න එනකොට එයාට කවුද කළු තෙල් ගහලා මේ තියෙන එයාට කළු තෙල් ගහලා මේ බාන්න කන් අස්සේ ඇඟේ හැම තැනම කළු තෙල් ගහලා මේ අයින්සකට පාන මොන තරම් තිරිසන්නු කියන හොඳ නෑ මනුස්ස ලෝකේ ඉන්න හැම මනුස්සයම මේ මහා පාපතර මිනිස්සු ඉන්නවා. මං සබන් දාලා හේතුවා නෑ ඌ ඒවලෙම කන් එහෙම අල්ලන්න දුන්නේ යාට කන් ඇතුලට කළු තෙල් ගිහින් බලන්න මේ අහිංසක සත්වෙක මොන තරම් එරියස් එකක් මේ පාදෙට මිනිසුන්ගේ තියනවාද කියලා. නැත්තම් මේ සතා කාටවත් කරදරයක් කරනවද? තමන්ගේ පාඩුවේ මමයි කන්න දෙන්නේ. ගිය පෙරේද මෙයා පාර අයිනේ ඉද්දි මෙන්න මේ අඳුරන්නේදී බයිසිකලේ කපලා මෙයාව කකුල හැප්පුවා. මෙන්න මේ කකුල මං කැඩුනේ තෙල් බැඳලා හොඳ කරා. දැන් මම ඉන්නවා චුටි කුකු පුතේ. දැන් අදත් නාවන්න ඕනේ මෙයාව කළු තෙල් යන්න. ආන මේ සත්තු එක්ක මේ තරම් මිනිස්සු එරියස් තියා ගන්නවද?